සුබ දවසක් සියලු දෙනාටම. අද දිනේදී අප සාකච්ඡාට භාජනය කරන්න බලාපොරොත්තු වෙන කාන්තා සයබලකරණය සම්බන්ධයෙන් ඊට අමතරව ගත්තහම දකුණු ආසියාවේ කාන්තා සයබලකරණ ක්‍රියාවලිය පිළිබඳවත් මම මෙහිදී අවධාරණය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඊට පෙර වීඩියෝකදී සඳහන් කරා කාන්තාව සහ සංවර්ධනය සම්බන්ධයෙන් මොන විදියටද සංවර්ධන සඳහා දායක වෙන්නේ, ඒ වගේම කාන්තාව සහ සංවර්ධනය පිළිබඳ තියෙන ප්‍රවේශයන් මොනවද කියලා. එතකොට අද දිනේදී කාන්තා සයබලකරණය කියන මාතෘකාව පිළිබඳව අපි අවධාරණය යොමු කරද්දී මුලින්ම මොකද්ද මේ සයබලකරණය කියන්නේ කියලා අපි හඳුනා ගැනීම වැදගත්. මේ සයබලකරණය පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතර 1995 මානව සංවර්ධන වාර්තාව සඳහන් කරන්නේ සයබලකරණය කියලා කියන්නේ සහභාගීත්වය කියලා. participation. ඒ වගේම ඔක්ස්ෆෑම් සංවිධානය කියන්නේ සයබලකරණය කියලා කියන්නේ පීඩනය සහ අසමානතාව අභියෝගයට ලක් කිරීමක් කියලා. ඒ වගේම සමස්තයක් විදිහට අපිට කියන්න බෑ සයබලකරණය කියලා කියන්නේ බෙලහීන ජනතාව බල ගැනීම කියලා. ඒ කොහොම වෙතත් සයබලකරණයේ ප්‍රධාන වශයෙන් අපිට අවධානය යොමු කළ යුතු අංශ දෙකක් තියෙනවා. තමයි සමාජ දේශපාලන අවකාශය වගේම විවිධ මාධ්‍යයන් වෙත ප්‍රවේශය සහ පාලනය ලබා දෙන පුද්ගල සහ සාමූහික හැකියාවන් සම්බන්ධයෙන්. ඊළඟට අපි යමු ලෝක බැංකුවේ නිර්වචනයට. ලෝක බැංකු නිර්වචනයෙන් කියනවා සයබලකරණය කියලා කියන්නේ පුද්ගලයන්ට හෝ කණ්ඩායම් වලට තෝරා ගැනීමට සහ එම තේරීම් අපේක්ෂිත ක්‍රියාවන් සහ ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය ධාරිතාව වැඩි කිරීමේ ක්‍රියාවලියක් විදියට. ඒ වගේම මේ ක්‍රියාවලියේ කේන්ද්‍රය වන්නේ පුද්ගල සහ සාමූහික වත්කම් ගොඩනගන ක්‍රියා සහ මෙම වත්කම් භාවිතය පාලනය කරන ආයතනික සහ සංවිධානාත්මක සන්දර්භයේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය වැඩි දියුණු කිරීමක් විදියට. ඊළඟට අපි ගමු කාන්තා සයබල ගැන්වීමේ රාමුව. එහෙමත් නැත්නම් women empowerment framework එකේ කොටස් 5කින් හඳුන්වලා තියලා තියෙනවා මොන විදියටද කාන්තා සයබලකරණය සිදු විය යුත්තේ. ඒකෙදි කියනවා ප්‍රධාන වශයෙන් පාලනය, ඊළඟට සහභාගීත්වය, ඊ වගේම විඥානගත කිරීම, ප්‍රවේශය සහ සුබ සාධනය. මෙන්න මේ පියවර පිළිවෙලට තමයි අපි කාන්තා සයබල ගැන්වීම නැත්නම් කාන්තා බල ගැන්වීමේ සිදු කළ යුත්තේ කියන එක සඳහන් කරනවා. ඊළඟට අපි ගියොත් මේ බල ගැන්වීමේ ක්‍රියාවලිය ප්‍රධාන මට්ටම් 4කින් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි power over. බලය මත බලය. ඒ කියන්නේ මේ බලයට ආධිපත්‍ය හෝ යටත් වීම යන අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතුළත් වෙනවා. බලය පවතින්නේ සීමිත ප්‍රමාණයකින් පමණක් බව උපකල්පනය කරනවා. මේ බලය යමෙකුට මඟ පෙන්වීමට ඉඩ සලසන මේක ගයිඩ් කෙනෙක්. ඒක තමයි බලය මත බලය කියලා කියන්නේ power over. දෙවෙනි එක තමයි power to. බලය මගින් බලපෑම් ඇති කිරීම. මොකද්ද මේ? ඒ කියන්නේ තීරණ ගැනීමේ හැකියාව, බලය තිබීම සහ ගැටලු සඳහා විසඳුම් සෙවීම සහ නිර්මාණාත්මක ක්‍රියා ඇතුළත් බලයක්. මෙන්ම ආර්ථික මාධ්‍යයන් එනම් නිෂ්පාදනය සහ ප්‍රතිලාභ උදාහරණ ගත්තොත් වත්කම් පිළිබඳ සංකල්පය ප්‍රවේශ වීමට සහ පාලනය කිරීමට ඇති හැකියාව. තුන්වෙනිකෙන් සඳහන් කරනවා power with. බලය මගින් යමක් ඉටු කිරීම. මේකෙදි පොදු අරමුණ හෝ අවබෝධය යන සංකල්පය ඉස්මතු කරන සමාජ හෝ දේශපාලන බලය මෙන්ම පොදු ඉලක්කයන් සාකච්ඡා කිරීමට සහ එකඟ වීමට එකතු වීමේ හැකියාව. මේකෙදි කියනවා තනි පුද්ගල සහ සාමූහික අයිතිවාසිකම් බලපෑම් කිරීම වැනි දේශපාලනික අදහස් තමයි මේ power with කියන එකෙන් සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් වන power within. ඒ කියන්නේ අභ්‍යන්තර බලය. මෙම බලය පිළිබඳ සංකල්පය ස්වයං දැනුවත්භාවය පිළිබඳ අභිමානය, අනන්‍යතාවය සහ ස්ථීර බව අදහස් කරනවා. ඒ කියන්නේ ස්වයං විශ්ලේෂණය, ඒ වගේම අභ්‍යන්තර බලය හරහා පුද්ගලයන් තම ජීවිතය වෙනස් කර ගැනීමට ඊට බලපෑම් කිරීමට ඇති හැකියාවට තමයි මේ අභ්‍යන්තර බලය කියලා කියන්නේ. ඒ වගේම බීජිං සමුළු 1995 බීජිං ප්‍රකාශනය වල දන්නව 13 වෙනි වගන්තිය සඳහන් වෙනවා සංවර්ධනය සඳහා ප්‍රධාන උපාය මාර්ගයක් විදියට කාන්තා සයබල ගැනීම. අපි මේ මුලින් ඉගෙනගෙන තියෙනවා තිරසර සංවර්ධන අභිමත 17 ඇතුළත් කාන්තාව සයබලකරණය පිළිබඳ හැම සංවර්ධන අරමුණක් යටතේම සඳහන් වෙනවා. ඒ වගේම මීට පෙර තිබුණ 2000 වර්ෂයේදී ආරම්භ වුණ සහ සංවර්ධන අභිමතාර්ථ ඒකේ අභිමතාර්ථ 8ක් තිබුණා. ඒ අතරත් මේ කාන්තා සයබලකරණය ගැන කතා කරා. ඒ අනුව
මේ බීජින් ප්‍රකාශනයේ 13 වෙනි වගන්තිය සඳහන් වෙනවා women's empowerment and their full participation on the basic of equality in all space of society, including participation in the decision making process and access to power, are fundamental for the achievement of equality, development, peace. කාන්තා සවි බල ගැනීම තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීම සහ බලයට ප්‍රවේශ වීම ඇතුළුව සමාජයේ සෑම ශ්‍රේෂ්ඨයකම සමානාත්මතාවයේ පදනම ඔවුන්ගේ පූර්ණ සහභාගීත්වය සමානාත්මතාව සංවර්ධනය සහ සාමය පවත්වගෙන යාම සඳහා මූලික වෙනවා කියලා තමයි මේ බීජින් ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ 13 වෙනි වගන්තිය තුල. ඒ වගේම මේ ග්‍රිෆන් කියන කෙනා 1987 දී සඳහන් කරනවා කාන්තා සවි බල ගැනීම කියලා ගැන නිවසේ විතරක් නෙමෙයි සමාජයේ සෑම තරාතිරකම දායකත්වයට ලබා දීමට හැකියවීම. කාන්තාවට නිවසේ විතරක් නෙමෙයි සමාජ ආර්ථික දේශපාලන පාරිසරික මේ අංශයන් සඳහා දායකත්වය ලබා දීමට හැකියවීම. බලය කියලා අදහස් වන්නේ කාන්තා දායකත්වය හඳුනාගෙන අගය කිරීම. කාන්තාවන්ගේ බලය පාලනය සංවිධානය කිරීම අදහස් ප්‍රකාශනය ප්‍රකාශ වලට ගරු කිරීම. ප්‍රකාශ කරන අදහස් වලට හුම්කන් දීම තමයි සවි බලකරණය කියන එක මේ ග්‍රිෆින් කියන කෙනා සඳහන් කරනවා. ඊළඟට කතා කරොත් මේ කමල කියන කෙනා සඳහන් කරනවා මේ කාන්තාව කියලා කියන්නේ කාන්තා සවි බලකරණය කියලා එක සෙපරේට් දෙයක් නෙමෙයි වෙන වශයෙන් තියෙන දෙයක් නෙමෙයි ඒක සවි බලකරණය කියලා කියන්නේ ඒක සියලුම දෙනාට හැම රටකටම අන්තර්ගත වෙන්න ඕනේ දෙයක්. ඒ වගේම කාන්තා සවි බලකරණය සඳහා ඒක ස්ට්‍රගල් එකක් වෙලා තියෙනවා ලෝකේ. ඒ සඳහා විවිධ මූවමන්ට් විවිධ සංවිධාන ඇති වෙලා තියෙනවා කාන්තාවන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න යාලට තියෙන අවස්ථාවන් ඉඩ ප්‍රස්ථා වැඩි කරගන්න ඒ සඳහා people's movement ඒ වගේම ecology movement ඒ වගේම workers and prisons movement ඒ වගේම human rights movement මේ වගේ විවිධ සමාජ මත විහිවෙච්ච විවිධ movement නැත්නම් සංවිධාන ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේකෙදී යාලා කියනවා කාන්තා සවි බලකරණය කියලා කියන්නේ ඊටාම වැදගත් දෙයක්. ඒකෙදි ස්ට්‍රෝං සහ වයිඩ් ස්ප්‍රෙඩ්. ඒ කියන්නේ ව්‍යාප්ත වෙච්ච මේකේ ඩිෆරන්ස් එකක් තියෙනවා. ඒක වෙනස් කරන්න ඕනේ. ඒ වගේම මේ ඵලදායී මේක නෙට්වර්ක් එකක්. ඵලදායී ජාලයක් තමයි මේ women empowerment කියලා කියන්නේ. මොකද මේක grass root level එකේ ඉඳන් කියන්නේ බිම් මට්ටමේ ඉඳන් තියෙන දෙයක්. එතකොට මේකේ women activism, ඒ වගේම women and government, ඒ වගේම media women, ඒ වගේම women and politicians මේ වගේ කියන්නේ ඉතා සෑම ශේෂ්ත්‍රයක් පුරාම මේ කාන්තා සවි බලකරණය කියන දේ ඉතා වැදගත්. ඒ වගේම women academics, women artists, women entrepreneurship, women ව්‍යවසායකත්වය මේ වගේ හරි කියන්නේ හැම අංශයක් පුරාම මේ කාන්තා සහභාගීත්වය නැත්නම් කාන්තා ප්‍රවේශය නැත්නම් කාන්තාවන්ගේ ධාරිතා වර්ධනය මේ වගේ දේවල් සාකච්ඡා කරන එක මේ පිළිබඳ අවධානය යොමු කරන එක මේ පිළිබඳ අවස්ථාව ලබා දීම තමයි මේ කාන්තා සවි බලකරණය කියලා මෙයා පෙන්වා දෙන්නේ. ඊළඟට අපි ගත්තොත් මේ කාන්තා සවි බලකරණයේ ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන වශයෙන් ගත්තම සමාජ, ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික සහ මානසික. මේ වගේ අංශයයි අපිට වැදගත් වෙන්නේ. කාන්තා සවි බලකරණයේදී ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒවා ගැන අවධානය යොමු කරොත් දැනුවත්භාවය ඇති කරන එක, ධාරිතාව ගොඩනැගීම නිපුණතාව සංවර්ධනය, කාන්තාවන්ට තම අයිතිවාසිකම් සහයට සමාජයේ වෙනකොට ඩිස්ක්‍රිමිනේෂන් කියන එක. යන ආදී පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කරන එක, ස්ත්‍රී පුරුෂ සමානාත්ම ජෙන්ඩර් ඉක්වැලිටි, ඒ වගේම ජෙන්ඩර් ජස්ටිස් සාධාරණත්වයේ වර්ධනය කිරීම, ඒ වගේම සාමූහිකව කණ්ඩායමක් ලෙස වැඩි කිරීමේ බලය ලබා දීම, ඒ වගේම සකී අනන්‍යතාවය සහ කණ්ඩායම් අනන්‍යතාව වර්ධනය කිරීම වගේ දේවල් තමයි මේ කාන්තා සවි බලකරණයේදී අවධානය යොමු කරන්නේ. මම මේකම එන්නම් ප්‍රවේශ වෙන්නම් මේ දකුණු ආසියාවේ කාන්තා සවි බලකරණ ක්‍රියාවලිය පිළිබඳව. මේකේ සඳහන් කළොත් දකුණු ආසියානු කලාපයේ කාන්තාවන්ගේ සවි බලකරණ ක්‍රියාවලියේ තත්ත්වය ඒ වගේම ප්‍රමාණය පිළිබඳ අධ්‍යයනය කරද්දී මානව සංවර්ධනය මැනීමේදී යොදා ගන්න ප්‍රධාන එකක් තමයි gender empowerment measurement කියලා කියන්නේ. GEM කියලා කියනවා. ඒක දර්ශකයක්. මේ දර්ශකය තුළින් සඳහන් කරන්න ඕනේ කාන්තාවන් අතර ආදායම් බෙදී යාම, වෘත්තීය හා කළමනාකරණ ක්ෂේත්‍රයේ කාන්තා සහභාගීත්වය, ඒ වගේම දේශපාලන සහභාගීත්වය,
ඒ විතරක් නෙමෙයි. කාන්තාවන්ගේ අධ්‍යාපනය, ඒ වගේම කාන්තා පැවැත්ම පිළිබඳ තියෙන ගැටලු, ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මේ වලදී අවධානය යොමු කිරීම වැදගත්. විශේෂයෙන්ම ගත්තොත් කාන්තාව දැන් දකුණු ආසියානු කලාපයේ විශේෂයෙන් වැදගත්. මොකද කියලත් අපි කිව්වොත් මේක තුන්වෙනි ලෝකේ රටක් කිව්වොත් මම හිතනවා ඔයාලා පිළිගන්නවා. ආසියා, ආෆ්‍රිකා, ලතින් ඇමරිකා කියලා වල ගෙනගෙන තියෙනවා. ඒතර මේකෙදි මේ දකුණු ආසියාව කලාපයේ වැදගත් වෙන්නේ ඒකයි. මේකෙදි ප්‍රධාන වශයෙන් වැඩ ශ්‍රමය සලකා බැලීමේදී කාන්තාවන් විශාල වශයෙන් කෘෂි කර්මාන්තය, ඒ වගේම මේක සාම්ප්‍රදායිකව පැවතෙන කර්මාන්ත සඳහා විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශ්‍රමය වැගිරීම, ඒ වගේම වැඩ කොටස් විදිහට ගෘහය මුල් කරගෙන පවතින ක්‍රියාකාරකම් දැක් ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම කාන්තාවන්ගේ ප්‍රධාන කාර්යය වෙන්නේ දරුවන් හදා වඩා ගැනීම, එයාලා පෝෂණය කිරීම, නඩත්තු කිරීම මේ වගේ කාරණා. ඊට අමතරව ඒ ගෘහස්ත කාර්යයන් අතරතුර සමාජ ආර්ථික දේශපාලන කුසලතා වර්ධනය, ඒ වගේම ක්‍රියාකාරකම් රැසක් සඳහා ඉදිරිපත් වෙනවා. ඒ වගේම මේ පිළිබඳ කාන්තාවන් විසින් ඉටු කරන ලබන අගනා දායකත්වයන් සහ කාර්යභාරයන් සංඛ්‍යානමය වශයෙන් අපිට ගණනය කිරීම වලට හෝ පහළ තත්ත්වයේ සලකා බැලීම හෝ නොසලකා හැරීම මත තිබන්න බෑ. ඒ ආකාරයට ගත්තහම පවුලේ ප්‍රධාන උපයන්නා ලෙස පුරුෂයාට ප්‍රමුඛත්වයක් හිමි වෙනවා දකුණු ආසියානු කලාපයේ රටවල් වල ප්‍රධාන වශයෙන්. ඊට අමතරව කාන්තාව සිදු කරන කාර්යභාරය ඉතා වැදගත් වෙනවා. මේකෙදි ප්‍රධාන වශයෙන් ග්‍රාමීය කාන්තාව වගේම ග්‍රාමීය වගේම නාගරික කාන්තාවත් විධිමත් රැකියා ශ්‍රේෂ්ඨයක් වෙත යොමු වෙන්න ඔවුන් නිතරම අපේක්ෂා කරනවා. නමුත් විශාල වශයෙන්ම ඔවුන්ගේ ආයු අපේක්ෂාව, මාතෘ මරණ අනුපාතය අඩු කිරීම වගේ දේවල් සහ සංවර්ධන අභිමතාර්ථ වලින් අවධානය යොමු කරලා තිබුණා. ඒ වගේම ඒ පිළිබඳ ඉතා විශේෂයෙන්ම හඳුන්වා දෙන්න ඕනේ. මොකද මාතෘ මරණ සෞඛ්‍ය සම්බන්ධයෙන් එයාලා අවධානය යොමු කරලා තිබ්බා 2000 වසරේ සහස්‍රම විවිධාර්ථවලදී. ඒක ගොඩක් රටවල් වලට ඇචීව් කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. විශේෂයෙන්ම සමහර රටවල් ඒක ඇචීව් කරගෙන තිබුණා සෞඛ්‍ය තත්ත්ව නිදහස් සෞඛ්‍ය වගේ දේවල් මත. ඒ වගේම ගත්තොත් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරද්දී විශේෂයෙන්ම මානව සංවර්ධන ශාස්ත්‍රය තුළ කාන්තාව විවාහ දිවියට ඇතුළත් වීමත් එක්ක කාන්තාවන් දැඩි පීඩනයට ලක් වෙන බව අවධාරණය කරනවා. දකුණු ආසියා රටවල විශේෂයෙන් විවාහයන් සාම්ප්‍රදායික සිරිත්විරිත්, ඒ වගේම පාරම්පරික සිරිත් විරිත් අනුව සිදු කරන පාර්ශවකරණ තෝරා ගැනීම වලට කාන්තාවන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තම පාර්ශවකරුව තෝරගන්නවත් නැත්නම් තමන්ගේ පාර්ට්නර්ව තෝරගන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම විශේෂයෙන් බාල වයස් විවාහ සුලභයි. බොහෝ දකුණු ආසියා රටවල් බාල වයස්කාර විවාහ ඇතිවීම වැළැක්වීම සඳහා විවාහ වීමට උපදින වයස් සීමාවන් නියම කරලා තියෙනවා. ඒ වගේම බංග්ලාදේශය, ඒ වගේම ඉන්දියාව විවාහ වෙන්න පුළුවන් නීත්‍යානුකූල වයස වන්නේ අවුරුදු 18 සම්පූර්ණ වුණාම. නමුත් බොහෝ රටවල් වල මේ නීත්‍යානුකූල වයසට පෙර සිදුවන බාල වයස්කාර විවාහ ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ නිසා මේ බාල වයස්කාර විවාහ නිසා ඇති වෙලා තියෙන සෞඛ්‍ය තත්ත්වයේ පහළ වැටීම විශාල වශයෙන් කාන්තාවන් පීඩාවට ලක් කරනවා. දකුණු ආසියානු කලාපයේ ගර්භණී මව්වරුන් බහුතරයක් අතර විවිධ සෞඛ්‍ය ගැටලු, රක්තහීනතාවයන් පෙළීම වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මුළු මර්ධිතා අනුපාතයේ පසුගිය දශක 3 තුල පහත ගිහින් තියෙන බව තමයි අවධානය යොමු කරන්න ඕනේ. නමුත් මාලදිවයින, පාකිස්තානය, භූතානය වැනි රටවල් මේ තත්ත්වය සැලකිය යුතු මට්ටමක ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ රටවල් වල මේක කැපී පෙනෙන ලෙස පහළ ගිහින් තියෙනවා. ඊට අමතරව ගත්තොත් ආසියානු කලාපයේ මාතෘ මරණ අනුපාතය 1975 කාල පරිච්ඡේදයට වඩා 2005 කාල පරිච්ඡේද ඉතා සෙමින් පහළ ගිහින් තියෙන බව හඳුනා ගන්න පුළුවන්. අනිත් අතට සමාජ සංස්කෘතිය පදනම, ඔවුන්ගේ දර්ශනයන්ට අනුකූලව කාන්තාවන් ඒ තුලින් ක්‍රියාකාරකම් ප්‍රතිඵල, ඒ වගේම කාන්තාවන්ගේ ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් එල්ල කරනවා. ඉතින් ඒ විදිහට ගත්තාම 1997 වර්ෂයේ වෙද්දී මේ කලාපයන් වල ළමුන්ගෙන් භාගයක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙනවා. මිලියන 260ක් පමණ පිරිසට මූලික සෞඛ්‍ය හිමි පහසුකම් නොලැබෙනවා. ඒ වගේම මිලියන 400ක් පමණ සෑම දිනකම බඩගින්නේ ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ මේ Women and Development කියන වෙබ් ලින්ක් එක හරහා. එතකොට මේ විදිහට කාන්තාව සම්බන්ධයෙන් තියෙන සෞඛ්‍ය ගැටලු,
අනෙක් අතට මම කතා කරොත් කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන අධ්‍යාපන ප්‍රවේශකත්වය සහ ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ තියෙන ප්‍රවේශ හැකියාව ඔවුන්ට තියෙන අයිතිවාසිකම් පිළිබඳ. ඇත්තටම අධ්‍යාපනය කියලා කියන්නේ අයිතිවාසිකමක්. එතකොට මේ අයිතිවාසිකම් පිළිබඳ ඔවුන්ට ලබන්න පුළුවන්ද? තම ජාතිය ආගම කුලය මත පදනම් වෙලා සමාජ ක්‍රමය සිරිත් විරිත් මත පදනම් වෙලා තම තමන්ගේ අධ්‍යාපන අයිතිය ලබාගෙන නොහැකි වුණ කාන්තා පිරිසෝන තරම් ලෝකෙ ජීවත් වෙනවා. එතකොට ආසියානු කලාපයේ රටවල් අතර ගත්තාම ශ්‍රී ලංකාව මාලදිවයින මේ මෙවැනි තත්ත්වයන් වලින් ඉහළ ප්‍රගතියක් පෙන්නනවා. නමුත් ඉන්දියාව, නේපාලය, පාකිස්තානය වගේ රටවල් වල සාක්ෂරතාව ඉතාම පහළයි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්ව අතර විශාල පරතරයක් පෙන්වන්න කරනවා. දකුණු ආසියානු කලාපයේ සාක්ෂරතා මට්ටම අවධානය යොමු කරද්දී ශ්‍රී ලංකාව තමයි වැඩිම වර්තමානයේ වුණත් 93%කට ආසන්න ප්‍රමාණයක් සාක්ෂරතාව ඉහළ මට්ටමක තියෙනවා. නමුත් අනිකුත් රටවල් ඉතාම පහළ සාක්ෂරතා හැකියාවක් තමයි තියෙන්නේ. ඊට අමතරව විශාල වශයෙන් තම ජාති ආගම් කුල මත පදනම් සිරිත් පිරිත් මත පදනම් වූ පුරුෂ මූලික සමාජ ක්‍රමයක් මත ජීවත් වීමත් එක්ක මේක ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වෙලා තියෙනවා. අධ්‍යාපනය ලබා ගැනීම අධ්‍යාපන ප්‍රවේශකත්වය සඳහා ඔවුන්ට තියෙන අවස්ථාවන් අහිමි වීම වගේ ගැටලු මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල කාන්තාවට හිමි වෙලා තියෙන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපිට කාන්තා සවිබලකරණ ඉතා වැදගත් වෙන්නේ. ඒතොර ඊළඟට මම කතා කරන්න කැමති කාන්තා සවිබලකරණය ඵලදායී සවිබල ගැනීම මගින් කාන්තාවන්ගේ ජීවිත කෙරෙහි ඇති කරන බලපෑම මොන වගේද කියලා. මේ සවිබලකරණය හරහා මම කිව්වා විශේෂයෙන්ම යුරෝපය වගේ රටවල් විවිධ මූවමන්ට් සංවිධාන ඇති කරගෙන තියෙනවා තම තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන්. ඒ වගේම මෙවැනි බලපෑම් සහගත කණ්ඩායමක් ඇති කිරීම මගින් තම තමන්ගේ අයිතිවාසිකම් තම තමන්ගේ ධාරිතා වර්ධනය කාන්තාව අපේක්ෂා කරනවා. විශේෂයෙන් ගත්තහම මේ කාන්තාවන්ගේ ජීවිත කෙරෙහි ඇති කරන බලපෑම ගත්තොත් ඵලදායී සවිබල ගැනීමක් තුළින් ප්‍රචණ්ඩත්වයෙන් නිදහස් වෙනවා. ඒ වගේම යාළගේ ලිංගික හා ප්‍රජනන අයිතීන් පිළිබඳ පාලනයක් ලැබෙනවා. අන් අයට ඔවුන්ගේ හඬ ඇසීමට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම සමාජීය සහ ආර්ථික සඵලතාව ලබා දෙනවා. ඒ වගේම මූල්‍යවත්කම් අයිති කර ගැනීමට පාලනය පිළිබඳ හැකියාව ලබා ගන්න. ප්‍රධාන වශයෙන් ඔයාලා දන්නවා ඉන්දියාව වගේ රටවල් වල විවිධ පූජා ක්‍රම තියෙනවා. තම සැමියා මිය ගියාට පස්සේ ගිනි මැලයට පයින්. මේ වගේ විවිධ පූජා ක්‍රමයන් හරහා විවිධාකාරයේ පුරුෂ මූලික සමාජ ක්‍රමයන් මත ඔවුන් විශාල වශයෙන් පීඩාවට පත් වෙනවා. විවිධ රටවල් වල විවිධ සාම්ප්‍රදායන් සහ චාරිත්‍ර ඇති කිරීම නිසා. මේ නිසා තමයි අපිට කාන්තා සවිබලකරණය වැදගත්. මේවට විශාල වශයෙන් විවිධ විරෝධතා අපිට දක්වන්න පුළුවන් අද ලෝකේ. ඉතින් ඒ අනුව තමයි මේ කාන්තා සවිබලකරණය කියන එක අද වැදගත්. ඊළඟට ගත්තාම මේ කාන්තා සවිබලකරණය ගැන අපි මුලින් අර නිර්වචනය කතා කරා කාන්තා සවිබලකරණය කියන සෙපරේට් දෙන්නේ. වෙන වශයෙන් හඳුනා ගන්න ඕන දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දින. ඒ කියන්නේ මේක අර ස්ත්‍රීව සමානත්වයට එක්ක ඇතිවිය යුතු දෙයක්. එතකොට මේකෙදී සඳහන් කරන්න ඕනේ ආර්ථික සංවර්ධනය. ඒ වගේම ඒකෙදි ප්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය වගේම ඒකෙදි ඇති කළ යුතුයි poverty reduction. ඒ කියන්නේ දරිද්‍රතාව අවම කරන්න ඕනේ, එන්ටර්ප්‍රිනියුවර් ඩෙවලොප්මන්ට් ව්‍යවසායකත්ව සංවර්ධනය ඇති කරන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය සහභාගීත්වය, සහයෝගීතාව ඇති කරන්න ඕනේ කාන්තාවන්ගේ වර්ධනය උදෙසා. මේකෙදී යාළගේ ව්‍යවසායකත්ව හැකියාව, ඒ වගේම සංවර්ධන පුහුණු, ඒ වගේ මූල්‍ය සාක්ෂරතාව වගේ දැනුම කාන්තාවට ලබා දෙන්න ඕනි කියන එක මේ ආර්ථික සංවර්ධන රාමුව නැත්නම් ආර්ථික සංවර්ධනය තුලින් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා increase legal support access to justice. ඒ වගේම නීතිමය සහයෝගිතාව ලබා දෙන්න ඉහළ නගන්න ඕනි කියන එක සඳහන් කරනවා. ඒ වගේම increase access to control over resource. ඒ වගේම ඉහළ නංවන්න ඕනේ මේ ප්‍රවේශකත්වය. සම්පත් සඳහා තියෙන ප්‍රවේශකත්වය. ඒ වගේම minimize gender discrimination. අඩු කරන්න ඕනේ ස්ත්‍රී පුරුෂ අසමානතාව. ඒ වගේම විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය වගේ දේවල් අද ලෝකේ ක්‍රියාත්මක වෙන මේ වගේ විශාල වශයෙන් ගෘහස්ත හිංසනය පිටු දෙකින් මේ වගේ දේවල් අඩු කරන්න ඕනේ. ඩිස්ක්‍රිමිනේෂන්, එයාට වෙන්කොට සලකන එක, ආර්ථික වශයෙන් එයාව පහත හෙළන එක, සමාජීය වශයෙන් පීඩාවට ලක් කරන එක, මේ වගේ දේවල් අඩු කරන්න ඕනි කියලා තමයි මේ සඳහන් කරන්නේ කාන්තා සවිබලකරණයේදී. ඒකෙදි කියනවා කාන්තා ගෘහස්ත කුටුම්බ
ජීවිතය තුළදී ඇයට තීරණ ගැනීමේ හැකියාව සඳහා ඉහළ ප්‍රවේශයක් ඇති කරන්න ඕනේ. ඒ වගේම මිනිමයිස් ජෙන්ඩර් පේ ගැප්. විශේෂයෙන් සමහර රටවල් වල එකම රැකියාව සඳහා පුරුෂ සහ ස්ත්‍රීන්ට ගෙවන සැලරිය වෙනස්. ඉතින් මේ ආකාරයේ තියෙන ඩිස්ක්‍රිමිනේෂන් එක කියන්නේ ජෙන්ඩර් පේ ගැප්. මේක අඩු කරන්න ඕනේ. ඒ වගේම එයාලට සමාන property and land rights. ඒ කියන්නේ ඉඩම් සඳහා තියෙන අයිතිවාසිකම එයාලට තියෙන අයිතිය ලබා දෙන්න ඕනේ. ඒ වගේම remove social cultural barriers. විශේෂයෙන්ම religious and language. ඒ වගේම education development, increase the political parties. ඒ කියන්නේ දේශපාලන සහභාගීත්වය ඉහළ නංවන්න ඕනේ කියන එක සඳහන් කරනවා. මේකේ මම කියන්න ඕනේ දේශපාලන සහභාගීත්වය ගැන කතා කරද්දී දකුණු ආසියානු කලාපය තුළ දේශපාලන නායිකම් රැසක් ලොවට දායාද වෙලා තිබෙනවා. ඒකදී ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය, ඒ වගේම ඉන්දිරා ගාන්ධි, ෂේක් හසීනා, බෙගම් ඛලීඩා සියා ඒ අතර කිහිප දෙනෙක්. ඒ වගේම ලොව ප්‍රථම අගමැතිනිය කියලා හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ. එයා තමයි 1960 බිහි වූයේ දකුණු ආසියානු කලාපයේ. එයා තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඒ වගේම මේ කලාපයේ කාන්තා දේශපාලන සහභාගීත්වයේ මට්ටම අධ්‍යයනය කරද්දී කලාපයේ සෑම රටකම පොදු ප්‍රවණතා ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. කාන්තාවන් දේශපාලනය පිළිබඳ තියෙන දැනුවත්භාවය, සහභාගීත්වය, ඒ වගේම සංස්කෘතික දර්ශනයන්, ඒ වගේම දේශපාලන බලහත්කාරය විසින් සීමා කරලා තිබෙනවා විවිධ රටවල් වල. ඉතින් මේ දේවල් අවම කරලා කාන්තා සහභාගීත්වය ඉහළ නංවන්න ඕනේ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ensure basic needs. ඒ කියන්නේ ඒ වගේම යාළගේ තියෙන මූලික අවශ්‍යතා. ඒ වගේම පෝෂණය, සෞඛ්‍ය, සනීපාරක්ෂාව මේ වගේ දේවල් ඉහළ නංවන්න ඕනේ මේ කාන්තා සවිබලකරණය කියලා සඳහා අවශ්‍ය වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට අපි කතා කරොත් කාන්තා සවිබල ගැනීමේ මූල ධර්ම. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මේකේ මූල ධර්ම කිහිපයක් තියෙනවා. ඒ තමයි ස්ත්‍රී පුරුෂ සමානාත්ම සඳහා ඉහළ මට්ටමේ ආයතනික නායකත්වයක් ඇති කරන එක, රැකියාවේදී සියලුම කාන්තාවන්ට සහ පිරිමින්ට සාධාරණව සලකන එක, ඒ වගේම සියලුම කාන්තා සහ පිරිමි කම්කරුවන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම, කාන්තාවන් සඳහා අධ්‍යාපනය, පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, කාන්තාවන් සවිබල ගන්වන ව්‍යවසාය සංවර්ධනය, සැපයුම් දාමය සහ අලෙවිකරණ භාවිතයන් ක්‍රියාත්මක කිරීම, ඒ වගේම ප්‍රජා මුලපිරීම සහ උපදේශනය සඳහා සමානත්මතාව ප්‍රවර්ධනය කිරීම වගේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානත්මතා සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රගතිය මැනීම සහ සිදු කිරීම කියන එක. ඊළඟට මේකේ තමයි women empowerment framework එක. අර අපි මුලින් සඳහන් කර කොටස් පියවරන් පහම තමයි මේක සඳහන් වෙන්නේ. control පාලනය, participation සහභාගීත්වය, constitution කියන එක, ඊට පස්සේ access, welfare. මේ විදිහට ප්‍රවේශකත්වයේ සුබසාධනය මේ වගේ දේවල් සඳහන් කරන්න ඕනේ කියන එක තමයි මේකේ සඳහන් වෙන්නේ. ඒක ඉදිරිපත් කරලා තියෙන 1995 SH ලොන්ගියු කියන කෙනා විසින්. ඊළඟට මම කියන්නම් එක්සත් ජාතීන්ගේ කාන්තා සවිබලකරණ රාමුවට අනුව සවිබලකරණයේදී යාළ බලාපොරොත්තු වෙනවා සුබසාධන සේවාවන් සම්පාදනය කරන්න, සම්පත් සහ අවස්ථාවන් සඳහා ප්‍රවේශකත්වය, ඒ වගේම සමාජ ව්‍යුහයන් තුළ පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවය අසමානතාව පිළිබඳ සවිඥානික වීම, ඒ වගේම සමපාලනයක් සඳහා ස්ත්‍රී මූලික සහභාගීත්වය ඉහළයි. දැන් ප්‍රධාන වශයෙන් UN women කියන වෙබ් එකට ගියොත් ඔයාලට හඳුනා ගන්න පුළුවන් ශ්‍රී ලංකාව වෙන්න පුළුවන් ඕනම රටක මෙයාලා සක්‍රියව කටයුතු කරනවා මේ කාන්තා සවිබලකරණය සම්බන්ධයෙන්. 2014 ඉඳන් තමයි ශ්‍රී ලංකාවේදී එයාලා ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකාවේ. එතකොට එයාලා මේ වෙද්දි විශාල වශයෙන් ව්‍යවසායකයන්, කාන්තා ව්‍යවසායකයන්, කාන්තා ආර්ථික වර්ධනය පිළිබඳව එයාලා අවධානය යොමු කරනවා, මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අවධානය යොමු කරන මේ වගේ විවිධ අංශ කිහිපයක් පිළිබඳ UN Women කියන වෙබ් එකට ගියොත් ඔයාලට දැක් ගන්න පුළුවන් කාන්තා සවිබලකරණය සම්බන්ධ එයාලා මොන විදිහට වැඩ කරලා තියෙන්නේ ලෝකේ රටවල් වල කාන්තා සවිබලකරණය පිළිබඳව කියලා. ඒ වගේම සවිබලකරණ ප්‍රවේශන empowerment approaches කිහිපයක් හඳුන්වා දෙලා තිනවා. ඒ තමයි ඒකාබද්ධ සංවර්ධන ප්‍රවේශ integrated development approach. ඒකෙදී මූලික වශයෙන් අවධානය යොමු කරන අරමුණු හතරක්. ඒ තමයි දුගී බව පිටු දකින්න එක, මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම, ඒ වගේම ස්ත්‍රී පුරුෂ විෂමතාව අවම කිරීම, ඒ වගේම ස්ත්‍රීන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කිරීම කියන එක.
දෙවෙනි එක තමයි ආර්ථික සවිබලකරණ ප්‍රවේශය economic empowerment approach. ඒ වගේම තුන්වෙනි එක තමයි සවිඥානිකත්වයේ වර්ධනය කිරීමේ ප්‍රවේශය constituents reason approach කියන එක. ඊළඟට අපි ගියොත් කාන්තා සවිබලකරණයේ දර්ශක කිහිපයක් තියෙනවා. මේවා තමයි මම අර මුලින් සඳහන් කරා වගේ මේ දර්ශක ඉතාම වැදගත්. සවිබලකරණය සඳහා වන ගුණාත්මක දර්ශකය. ඒ වගේම සවිබලකරණයේ ප්‍රමාණාන්ත quantitative සහ qualitative පිළිබඳ මේකෙදි බලන යමු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දර්ශකය. කාන්තා සවිබලකරණය පිළිබඳ මූල්‍ය වැඩසටහන් පාදක දර්ශක. ඒ වගේම සවිබලකරණය පිළිබඳ වැඩසටහන් පාදක දර්ශක programs. ඒ වගේම ඉස්සරකින් ෆයිනෑන්ස් ප්‍රෝග්‍රෑම්. ඊළඟ එක තමයි කැනේඩියානු අන්තර්ජාතික ආයතනයේ සවිබලකරණය පිළිබඳ දර්ශක. ඊට අමතරව වර්තමානයේ වෙද්දී අපිට ව්‍යාපෘති කිහිපයක්, ව්‍යාපෘති වර්ග කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන් කාන්තා සවිබලකරණ ව්‍යාපෘති. ඒව තමයි කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කරන participation. Enhancing the participation. ඒ වගේම කාන්තාවන්ගේ සහභාගීත්වයේ ගුණාත්මක බව ප්‍රමාණාත්මක වැඩි කරන ව්‍යාපෘති, සංවර්ධනයේ ප්‍රතිලාභ කාන්තාව වෙත ගලා යන සලස්වන ව්‍යාපෘති, කාන්තාවන්ගේ දිනය, අයිතිවාසිකම්, ස්වාධීනත්වය යන කරුණු දියුණු කිරීම සඳහා වන ව්‍යාපෘති. මේ වගේ දේවල් අද බිහි වෙලා තියෙනවා ලෝකේ. ඊළඟ කතාව කරොත් මේකෙ මම සඳහන් කරලා තියෙනවා 2016 සහ 2021 වෙද්දී මොන විදියටද එම්ප්ලොයිමන්ට් එක තියෙන්නේ ලෝකේ ජනගහනයත් එක්ක. එතකොට මේක ඔයාලා හඳුනගන්න 2016 තිබ්බ එක වගේ නෙමෙයි 20 වෙද්දී වෙනස් වෙලා තියෙනවා. මෙතන පේන්නේ නැහැ. නමුත් ඔයාලට මේ හඳුන ගන්න පුළුවන් මේ දායකත්වයේ මොන වගේ විදිහටද වැඩි වෙලා අඩු වෙලා තියෙන්නේ කියන්නේ. හරි. මේක ශ්‍රී ලංකා data එකකින් ඔයාලට ගන්නත් පුළුවන්. Department of ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මේක ඔයාලට ගන්න පුළුවන්. මේකේ තියෙන මොන විදිහට දාලා ආර්ථිකයට දායක වෙලා තියෙන්නේ සහ ආර්ථිකයට මොන විදිහටද මෙයාලා විමෙන්ස් ලාගේ contribution එක වැඩි වෙලා තියෙන්නේ කියන එක සහ අඩු වෙලා තියෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්න ඕන. මේ තියෙන ශ්‍රී ලංකාවේ data එකක්. හරි. ඊළඟට අපි ගත්තොත් ලෝකේ කාන්තා සවිබලනීකරණය සඳහා විවිධ උපාය මාර්ගයන් ගැන තියෙනවා. ඒ අතර 1948 Universal Declaration of the Human Rights. ඒ කියන්නේ මානව අයිතිවාසිකම් පිළිබඳ කතා කරන සම්මුතියේදී කතා කරලා තියෙනවා මේ පිළිබඳ. 1951 දී Convention considering equal remuneration for men and women workers for work of equal value. පිළිබඳ කතා කරන්නේ 1953 Conservation on the Political Rights of Women. 1966 International Convention of Civil and Political Rights. ඒ වගේම 1966 දී International Convention of Economic, Social and Cultural Rights. ඒ වගේම 1975 දී Pearl Conference of Women මෙක්සිකෝ සිටි එකේ මෙක්සිකෝ නගරයේම තමයි කරලා තියෙන්නේ. දැන් ඒ 1973 බලන්න මේක සංක්‍රමණය වෙලා, ඒ කියන්නේ මේක එක එක ස්ටෙප් වයිස් ඇවිත් තියෙන විදිය. ඊට පස්සේ ඒ විදිහට Convention on the Elimination of the all forms of discrimination against women, Second World Conference of Women, ඒ වගේම the World Conference of Women, Third World. ඊට පස්සේ Declaration of the Elimination of Violence Against Women. ඒ වගේම 1995 දී Fourth World Conference of Women. මේ විදිහට විවිධ අවුරුදු වලදී විවිධාකාරී මේ හැම මේ අද වන විටත් විවිධ මේ ආකාරයට කාන්තා සවිබලකරණය පිළිබඳ ප්‍රවේශයන් සම්මන්ත්‍රණ සමුළු වලදී කතා කරලා තියෙන්නේ කාන්තාවන්ගේ ආර්ථිකය වර්ධනය කරන්න ඕනේ, එයාලගේ ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කරන්න ඕනේ, මූල්‍ය සුරක්ෂිතතාව වර්ධනය කරන්න ඕනේ. මේ වගේ ඔවුන්ගේ සමාජ ආර්ථික දේශපාලන පාරිසරික මේ සෑම අංශයක්ම ශක්තිමත් කළ යුතු බව මේ කාන්තා සවිබලකරණ ප්‍රවේශය තුලින් අදහස් ඉදිරිපත් වෙනවා. එතකොට මේක ඊටාම වැදගත් වෙනවා අද ලෝකයේදී. ප්‍රධාන මාතෘකාවක් කාන්තා සවිබලකරණය කියලා කියන්නේ. මේක 2000 වර්ෂයේදී කතා කරනවා සහ සංවර්ධන අභිමතාර්ථ තුල. ඊට පස්සේ 2015 දී 15 30 දක්වා මේ දශකයේ තුලත් කතා කරනවා තිරසර සංවර්ධන අභිමතාර්ථ තුල කාන්තා සවිබලකරණයේ අරමුණු 17ම පුරාම අරමුණු 17 පුරාම දක්නට ලැබෙන කාන්තා සවිබලකරණය සෑම අරමුණක් තුළම අන්තර්ගත වෙනවා. මේ ආකාරයට ගත්තම වර්තමානයේ විවිධ කොන්ෆරන්ස් තියෙන සෑම රටකම මේ කාන්තා සවිබලකරණය ඇයව නගා සිටවන්න, ඇයගේ ආර්ථික
සමාජ දේශපාලන පාරිසරික ධාරිතාව වර්ධනය කිරීම සඳහා අවධානය යොමු වෙලා තියෙනවා අද ලෝකේ. මේ සඳහා විවිධ මූලාශ්‍ර අපිට තියෙනවා. විවිධ data ඒ වගේම දත්ත මේ දේවල් ලබා ගන්න ඕන තරම් අද වර්තමාන ලෝකයේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාරයට මම අද දිනේදී මේ ගැන සාකච්ඡාව වැඩි දුරටත් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා මේ කාන්තා සයබලකරණය පිළිබඳ මූලික සහ ඉතාමත් පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මම අද දිනේදී මෙම වීඩියෝ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.